Hi cuties! ඔයාලව මගේ දෙවැනි vlog එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලව පිළිගන්න ගමන් මම මේ උදේ පාන්දරම ලයිබ්‍රරි යන්න බස් එක ගන්න තමයි ගියේ. ඉතින් මම රූම් ගාලා ටවුන් එකට ආවා. ඇවිල්ලා මගේ දෙවැනි බස් එක ගත්තා. ඉතින් දෙවැනි බස් එකේ ෂටල් එකේ කොනක් සෙට් වුණා කියන්නේ ආත්මීය සුවය පර්ෆෙක්ට්ලි විඳින්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම වීඩ කැටියෙන් බැහැලා හෙළඹුචුන් එකට ගියා උදේට කෑම කන්න. අද මම තනියම නෙවෙයි අපේ අක්කත් එක්ක තමයි ආවේ. මට අද ගෙදර ඉඳගෙන පාඩම් කරන්න කම්මැලි කියලා හිතුණා. ඉතින් ඒක නිසා ලයිබ්‍රරි ඇවිල්ලා පැය 6ක් වැඩ කරනවා කියලා ටාගට් කරගෙන ආවේ. ඉතින් මුලින්ම කරේ උදේට කන්න ගත්තා. පොඩ්ඩක් කාලා මදි වගේ හිතෙන හින්දා පස්සේ ආයි දියාපත් ගත්තා. විලි ලැජ්ජාවක් නම් ඇත්තෙම නැහැ. ඊට පස්සේ ඉතින් පැය 6ක් පාඩම් කරන්න නම් උදේ 8:00 වෙද්දී යන්න ඕනිනේ. ඉතින් ඒක නිසා අපි දෙන්න ටයිම් එකට යන්න ඕන හින්දා ඉක්මනට දුවලා ගියා. ඔයාලා මේ දකින්නේ ටවුන් එක මැද දුවන ළමයි. නෑ අනේ එහෙම දිව්වේ නෑ. වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. ඔය ඉතින් අලබෝලේ වගේ යන්නේ අපේ අක්කා. හිහි. දුවමු මිතර දුවමු. ඉතින් ඔන්න අපි වීර කැටිය ප්‍රාදේශීය සභා පුස්තකාලයට තමයි දැන් මේ යන්නේ. මෙතන පුස්තකාලය ගැන කිව්වොත් මාරම නිදහස්. එතකොට පාඩම් කරන්න ගොඩාක් ළමයි එන නිසා යාළුවා පාඩම් කරන විදිය දැක්කම අපිටත් පාඩම් කරන්න හිතෙනවා. අර ගෙදරිද්දි පොඩ්ඩක් වැඩ කරනවා, ආයි කුස්සියට දුවනවා, ආයි පාරක් එනවා, එහෙම නැත්නම් ගේ වටේ යනවා. අපි එහෙමනේ. හැබැයි ඉතින් ලයිබ්‍රරි එකට ආවට පස්සේ කෑ ගහන්නත් බෑ, ෆෝන් නොබන්නත් බෑ. ඉතින් වැඩ කරන්න ඕනේනේ. මේකින්න ලයිබ්‍රේරියන් අපි දිහා බලාගෙන ඉන්නවා වැඩ කරන විදියත්. ඉතින් ඒක නිසා අපි හොඳට වැඩ කරනවා. ඉතින් මුලින්ම පොත් ටික තියලා පොත් ටික නෙවෙයි බෑග් එක තියලා පොත් ටික අරගෙන එතකොට අපේ වතුර බෝතල් සල්ලි ඒ වගේ දේවල් අරගෙන යන්න ඕනේ. ඉතින් මුලින්ම බුදු සරණයි කියලා අස්සම් කරන්න ඕනේ හැටිද. නෑ අනේ අපේ නම ගම විස්තර දුරකථන අංකයේ දේවල් අස්සම් කළා. මෙන්න මේ විදියට පේන view එක ඇතුලෙන් ලස්සන ටේබල් එකකට ගිහින් වාඩි වෙන්න තමයි තියෙන්නේ. අපි එද්දි කොහොම හරි තව ළමයි ගොඩක් ඇවිල්ලත් ඉන්දියා. ඉතින් අක්කයි මායි දෙන්න දෙපැත්තෙන් වාඩි වුණා. අන්න ඔහොම තමයි ඉතින් අපි ලයිබ්‍රරි එකට ආවේ. පළවෙනි පාට වීඩියෝස් ගන්න නිසා හරිම ලැජ්ජාවෙන් මම වීඩියෝස් ගන්න. ඉතින් ඒක නිසා තමයි හිටිය ගමන් නිකන් ඩාන් දූම් වෙනවා වගේ පේන්නේ. ඉතින් ඊට පස්සේ මම වැඩ කරද්දී අක්කා මට පොඩි වීඩියෝ එකක් කරන්න දුන්න. මම vlog එකක් කරන්න ආසාවෙන් ඉන්න හින්දා. ඉතින් මම මුලින්ම කරන්න පටන් ගත්තේ අද ඉකෝන්. මුලින්ම කිව්වට මම මුළු දවසම බැලුවම ඉකෝන් කරලා තියෙන්නේ. මම ඉකෝන් පස්වෙනි පාඩම තමයි අද පාඩම් කරන්න පටන් ගත්තේ. ජාතික ගිණුම්කරණය පාඩම. ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ පාඩමෙන් ලකුණු 16ක් අපිට හම්බ වෙනවා. MCQ 3ක් එනවා. ඉතින් මම මේක පාඩම් කරලා ෂෝට් නෝට් එකක් හදන්න තමයි ආවේ. මේ වීඩියෝ එකේ නැති වුණාට මම ඉතින් මුලින් මේක පාඩම් කරා. ඊට පස්සේ පාඩම් කරලා ෂෝට් නෝට් එකක් හදන්න පටන් ගත්තා. දවල්ට කන්න මොනවා හරි ගන්නවා. මොනවා හරි කිව්වට ඇත්තටම අපි දෙන්නට රයිස් එකක් කන්න උවමනාවක් තිබ්බ. ඉතින් රයිස් එකක් තමයි ගත්තේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න හිටු කියලා රයිස් එකට වැඩේ දුන්නා. මේ තියෙන්නේ මම හදලා ඉවර වුණු ෂෝට් නෝට් එක. ඉතින් මම පාඩම් කරන ගමන් ෂෝට් නෝට් එක හැදුවා. ගෙදර ගිහිල්ලා ආයෙ පාරක් ෂෝට් නෝට් එක බලාගත්තම හරි. ඉතින් මට හිතුණු දෙයක් තමයි තඩි පොතක් බලනවට වැඩිය අපි ෂෝට් නෝට් එකක් හදාගත්තට පස්සේ කොළ චුට්ටයිනේ තියෙන්නේ. ඉතින් එතකොට පාඩම් කරන්න උනත් ආස හිතෙනවා. මොකද පාඩම් කරන්න තියෙන චුට්ටයි කියලා හිතෙනවනේ. ඉතින් ඒක නිසා ඔයාලත් ෂෝට් නෝට් එකම හදන්න. හැබැයි මම වගේ අවසාන මොහොත වෙනකන් නම් ඉන්න එපා.
පාඩමක් ඉවරුනාට පස්සේ ඒ පාඩම් කරලා ෂෝට් නෝට් එකක් හදාගන්න. එතකොට ඉතින් අවසානයේ ෂෝට් නෝට් එක බලන්න විතරයිනේ තියෙන්නේ. ඒක මාර ලේසි. ඉතින් ඊට පස්සේ ඉර මාමගේ රස්නේ දරා ගන්න බැරුව අපි දෙන්න ගියා අයිස්ක්‍රීම් එකක් කන්න. ඔන්න ඕක තමයි ඉතින් තිබ්බ view එක. ටඩඩා! ඉතින් දැන් ඔයාලා දකින්නේ කෝණවල 4 වෙනි පාඩම. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය සහ වෙළඳපොළ ව්‍යුහයන් කියන පාඩම. ඒකෙන් ලකුණු 28ක් හම්බ වෙනවා. MCQ 4ක් එනවා. ඔයාලා දන්නව නේද? 4 වෙනි ප්‍රශ්නේන්නේ අපිට මේ පාඩමෙන්. ඉතින් මම මේ පාඩම ගොඩාක් පාඩම් කරලා ෂෝට් නෝට් එකක් හදාගත්තා. හැබැයි මට ෂෝට් නෝට් එක ඉවර කරන්න නම් බැරි වුණා. කොහොම වුණත් ඉතින් ගෙදර ගිහිල්ලා ඉතුරු ටික සම්පූර්ණ කරනවා කියලා හිතාගත්තා. ෂෝට් නෝට්ස් හදද්දි මට හිතුණා මට ගොඩාක් දේවල් අමතක වෙලා තිබිලා තියෙන්නේ. එහෙම නැතුව බැරිව නෙවෙයි කියලා. ඉතින් ඔයාලත් ඒක නිසා පරණ පාඩම් බෑ කියලා හිතුනට ආයෙ තියරි බලන්න. එතකොට ඉතින් අපිට ඒවා පුළුවන් වෙනවා. ඉතින් කතාවත් එක්කම මං ගෙදරත් ආවා. අද මම අක්කත් එක්ක ගියපු නිසා යන්න ආසාවෙන් ඉඳපු ලවර් එකකටත් ගියා. ඉතින් ඒකෙන් මම අලුත් නේල් සෙට් එකකුයි කොණ්ඩ බෝල් එතකොට මුදු ඔන්න ඔය වගේ සුකුරුත්තන් ටිකක් ගත්තා. ඉතින් ඔයාලා දන්නවනේ මට ඒ වගේ පොඩි පිස්සුවක් තියෙනවා කියලා. මගේ වීඩියෝ එකේ තියෙන වැරදි අඩුපාඩු ඔයාලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් කරගෙන යන්න. මම ඒ වැරදි හදාගෙන ඊට වඩා ලස්සන වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් ඒ වගේ වීඩියෝස් බලන්න ආස ඔයාලා අනිවාර්යයෙන්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. දැන් ඉතින් මං අරගෙන ආපු නේල්ස් ටික අලව ගන්න තමයි තියෙන්නේ. මම ඉතින් ෆස්ට් ටයිම් තමයි මේ විදිහට ෆේක් නේල්ස් අලවන්නේ. ඊට කලින් මම සාමාන්‍යයෙන් නේල් පොලිෂ් ටිකක්වත් පාවිච්චි කරලා නැහැ කියන්නේ ඒ තරම් මට හැකියාවක් නැහැ ඇත්තටම. ඉතින් ඒක නිසා අපි මේවා අලවලා බලමු කොහොමද මගේ නියපොතු ලස්සනට ඒවිද කියලා. ඉතින් ඔයාලත් කියන්න බලන්න ඔයාලගේ නියපොතු වවාගන්න බැරුව ඒ කියන්නේ ටක් ගාලා නියපොතු ටික කටට යන ළමයි පොඩ්ඩ වැවෙද්දිම නියපොතු ටික බාදේ. ඔන්න ඕක තමයි ඇත්තම ප්‍රශ්නේ. ඉතින් අද ගෙදර එද්දී අපි දෙන්න දාපු ඕඩර් එකක් ආවා. අක්කයි මයි දෙන්නත් එක දාපු ඕඩර් එකක්. මේක දාලා මං හිතන්නේ සතියක් විතර බලාගෙන හිටියා කන්ෆර්ම් වෙනකන් ඕඩර් එක. ඊට පස්සේ ආයෙ සතියක් බලන් හිටියා ගෙදරට එනකන්. ආසාවෙන් දෑවට ගෙදරට එද්දී ඒ ආසාව නැති වෙලා තිබ්බේ එන්න කල් ගියපු නිසා. හැබැයි ඉතින් ඕඩර් එක දැක්කට පස්සේ ආයෙ පාරක් ආස හිතුණා. මේ ප්ලේන් කලර් ටී-ෂර්ට්ස් අපි ගෙන්න ගත්තේ ගෙදරට අඳින්න හිතාගෙන. ඒ විතරක් නෙවෙයි ඒවට ගැලපෙන්න ෂෝට් ටිකකුත් අපි ඕඩර් කරා. මගේ මතේ නම් ගෙදරට උනත් ලස්සනට පිළිවෙලට පිරිසිදුවට ඇඳලා ඉන්න ඕනේ. එතකොට තමයි අපිට කරන වැඩක් උනත් කරන්න හිතෙන්නේ. කරන වැඩක් උනත් හරියන්නේ. ඉතින් ඔයාට අලුත් මේව තියෙන්න ඕනි නෑ. ඔයාට තියෙන ඇඳුම් හොඳට සෝදලා පිරිසිදුවට පිළිවෙලට ඇඳලා ඉන්න. ආයෙත් කියනවා ඔන්න මගේ මේ වගේ වීඩියෝස් බලන්න ආස ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. මම ඉතින් ඒ කමෙන්ට් බලලා වැරදි හදාගෙන ඊට වඩා ලස්සන වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් මම රෑත් පැය 3ක් වගේ පාඩම් කරා. පාඩම් කළා නිදිමතක් ආව නිසා කැක එකක් කන්න හැදුවේ. ඉතින් මේක කාලා මගේ ටාගට් එක අද රෑ 2 විතර වෙනකන් වැඩ කරන්න. ඉතින් දැන් ගොඩාක් ළඟ නිසා එක්සෑම් එකට ඔයාලත් ගොඩක් රෑ වෙනකන් පාඩම් කරන්න. ඉතින් රෑට පාඩම් කරන වීඩියෝ ගන්න බැරි වුණා. මම වෙන දවසක රෑට පාඩම් කරන වීඩියෝත් අරගෙන එන්නම්. ඉතින් ඔයාලත් එක්සෑම් එකට ගොඩාක් දින ලඟ නිසා හොඳට පාඩම් කරන්න. මේ ටිකේ අපි මහන්සියෙන් තරමට තමයි අපේ රිසල්ට් එක තීරණය වෙන්නේ. ඉතින් ආයෙ දවසක වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.